රත්තරන්ගල් පෙන්නන්න බෑ හලෝ. මදි වෙලා. ඉන්න. Let's party. ගෝලින් ජවලට බලන් ඉන්නවනේ. කොහොමද ඔයාලට ඔන්න අදත් ඔයාලට වෙනද වගේ vlog එකක් අරගෙන ආවා. අද නම් ගෙනාවේ මගේ දවසේ vlog එක. ඒ කිව්වේ අද මගේ birthday එක. අද මගේ 29th birthday එක. ඉතින් මගේ birthday එක celebrate කරන්න අද මගේ හොඳම යාළුවෝ දෙන්න එනවා අපේ ගෙදර. දැන් එන ගමන් කියලා call කරා. මායි මගේ husband ඉතින් දෙන්නට lunch එක prepare කරන්න ගමන් තමයි ඉන්නේ. අපි බලමු ආවට පස්සේ මොකද වෙන්නේ කියලා. ඔන්න එනවා ඉතින් මගේ යාළුවෝ දෙන්න. මේ දෙන්න තමයි ජපානයේ මගේ සැපට දුකට හැම දෙයකටම ඉතින් ඉන්නේ. අපි තුන් දෙනා ඉතින් ජපානයට ඇවිල්ලා දැන් එක එක තැන්වල ජීවත් වුණාට ලංකාවේ නම් තිබ්බ යාළුකම තාමත් එහෙමම තියෙනවා. කොච්චර වැඩ තිබුණත් ඉතින් අනිවාර්යෙන් මාස දෙකකට සැරයක් හරි කතා වෙලා නිවාඩු දාගෙන කට්ටිය එකතු වෙන්න නම් අමතක කරන්නේ නැහැ. මම බලෙම බත් බෙදන් කන්නේ කොහොමද කන්නේ කිව්වේ නෑ. මම ඊට පෙරි බෙදෙන බෙදාගෙන කියන්නේ. නයිස්. කිව්වේ නෑ මම තමයි ඒගොල්ලන්ට කමු කිව්වේ. මේ හොඳට සමරන්න උනා බර්ත්ඩේ එක. මේ අන්නේ ලංකාවේ යනවා නිවාඩු දෙකේ. අපි දෙන්න මම දැන් වගේ ඉන්න කන්නාට හරි ඔය අයියා පේජ් එකේ දාලා තියෙන කෙනෙක් මෙසේජ් කළා. ඔයාලට ෂෙයාර් මේක කරගත්තේ මේ හොඳයි. අද වගේ උපන් මොනවද හදුවේ? චිකන් එක විතරයි. මේ පරිප් එකත් රසයි. බට්ටු එකත් රසයි. සලාඩ් එකත් මාළු එක කොහොමත් හොඳයි. අපඩ ඉතින් ඒ රසනේ මේ චිකන් එක තියනවා නේද? කොළ පැලයක් වෙන්න බෑ ඔය විතර. ඕ මයි නේද? කව් ඔයා මගේ පැත්තේ නේද? ඔය හැම එකකට වඩා අනිත් ඒවා රහයිනේ. ඔක්කොටම වඩා රස මේ අනිත් ටික. ඒකනේ චිකන් එකට වඩා අනිත් සේරම රහයි. මේ චිකන් එක තියනවා නේද? කිව්වොත්. අපි බලමු අවසානයේදී යාට කුඩු කොළ පැලයක් ලැබෙයිද කියලා. චිකන් එක රහ නැද්ද? සොයි රසයි. අද අපේ ගෙදර ඇවිල්ලා අපේ හස්බන්ඩ්ගෙන් කුඩු කොළ පැලයක් ලබා ගැනීම වෙනුවෙන් ඔබ මේ දරන උත්සාහය අපි තාමත් ඉහළින් අගය කරනවා. අපි ඒ සඳහා ඔයාලට තනකොළ පැලයක් අපි අවසානයේදී බලමු යායක ලබා ගන්නීද කියලා නේද? අපි ඒ සඳහා ඔයාලට විශේෂ තාග්ගයක් අර චිකන් කිරියයි. මොනවද හදා? විමාසා අපිට කොමඩු හදනවා. මේවා මේවා රත්තරන් ගණන් රත්තරන් ගණන්. ජපානයේ රත්තරන් ගණන්. ලබන අවුරුද්දට හැපි මදර්ස් ඩේ කියන්න පුළුවන් වේද? මද 6යි. ඒ ගැන අපි ලබන අවුරුද්දෙත් නැන්දලා වෙන්නේ. ඔව් මේ වගකීමෙන් ජීවත් වෙනවා. ජීතුනාන. බර්ත්ඩේ ගර්ල් පෙන්නන්න බෑ හලෝ. කව් බලන්න. කොටු කොට පැරේ කවුරු කියත් දන්නේ නැහැ. ඒවා ඉල්ලා සීනෝයි. नोट करने आइए මගේ vlog එකට පෙන්නන්න දෙපේවලු. අනිත් ඒක කියා මේ පැල ගන්න කියලා. කොහෙන්ද? ඊතර දෙපැත්තෙන් කියන්න බැරිද? අරක මැදින් කියලා.
මේක මැදි? ඔව් අන්න හරි. මේක මේ පැත්තයි. මෙතන? අවුල නැහැ. ගස් කොළ වැඩි වෙන තැනකට හොඳයි. රැක්කයක් ගන්න අන්නේ මම හිතනවා. අනිවාර්යෙන් අපේ බ්ලොග් එකේ කොණි ගාන ආදරේ දෙන්න. අපි මේක කපලා මේකට දාන්නේ. මේක රෝස් මාල් ටික දෙන්න. ටත් එමුද අපේ ගෙදරින් කාලා බීලා හැම ඉවර වෙලා දැන් ඉතින් අපි අශානිලගේ ගෙදර යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අපි තුන් දෙනා දවස් දෙකක් නිවාඩු දාලා එක දවසක් අපේ ගෙදරයි ඊළඟ දවස් අශානිලගේ ගෙදරයි විදිහට තමයි ප්ලෑන් කරන්නේ. ඒක මේ අන්තිම එක දැන් මේ බ්ලොග් එකේ දාන්න මේ. අනේ මේක කොට කරපරයක් චුන්නේ. දැන්දොත් එකක් දිනා ගන්න පුළුවන් වෙයි. එකක් දුන්නේ පළවෙනි සැරේ. අනම් පොරොන් දෙන ඔයගොල්ලෝ කොට කර සම්බෝල හදලා දෙනවා. සම්බෝලයක් හදලා දෙනවා. අයියේ මන්ද කරලා මේ හිමාසර කියලා මම හදවන්නේ අයියේ. ඇයි හලෝ මල්ලව හදවන්නේ ඔය ගෙදර හදපුවා තේරෙම ඒ අත් දෙකෙන් හැදුවා එයාට කියලා හදව ගන්න. ඕක දෙන්න ඕනේ අර සම්මානයක් දෙනවා වගේ තව මේ නිකන් හැම ආස්සයට දක්වා ඉන්නවා. දෙන එකක් ගන්න යයි තියෙන්නේ. වදින්න. හරියට වදින්න දන ගහලා. අන්න හරි. අවසානයේදී ඉතින් අශානි කොහොම හරි තුන්වෙනි පාරටත් අපේ ගෙදරින් ගොටුකොළ බැලයක් වැඳලා ඉල්ල ගත්තා. බලමු අපි මේ පාරවත් එක හරියට හදයිද කියලා. බයි. ඒකනේ මං කිව්ව අවදානෙන් ඉන්න හස්බන්ඩ් කෙනෙක් හොයාගෙන ඉන්නේ. මෙන්න වෙන්නේ. මම වගේ හිතන්නේ. මේ පොර කරා කියලා මා කවුරුද? මේ ආයෙත් ලවන්න. කියලා වැඩන්න. මේ ඔයාලට ඔක්කොම ගත්තනේ නේ. මම කිව්වනේ කතා කරන්න ඕනේ නා සර්ච් කරලා සර්ච් කරලා නිමා සතුනේ. මේ වගා කරන්නේ? ඔව්. අනිවාර්යයි. හා. මයික්වට එනවා. මයික්වට එනවා. ඒකට එන අවශ්‍ය නැහැ. අවසට මේක යොදා ගත්ත දෙන්නට තියෙනවා. පාටි දාලා මදි වෙලා තව ගෙදරකට තව පාටියක් දාන්න. යස්. සෙන්ස් එකම ඔයා ක්ලාස් එකේ විතරයි සෙන්ස් එක. පිට සෙන්ස් නෙමෙයි. ඒවා ඉවර වෙලා ඔයා මෙතන අපේ යාළුවෝ. මම කවුගෙක මෙයාට කවදාවත් කොෆි එකේ පියන හරියට වහගන්න බෑ. බෝරු කියන මේ මොකටද යන්නේ? ට්‍රේන් එකට නගින්න. අපි අශාලගේ ඒරියාවේ යන්නේ ට්‍රේන් එකේ යන්නේ. මසයි කොෆි. එනවනේ අපේ නිමා කොකාකෝලා බෝතලේ වගේ ඉන්නවා. හැබැයි මෙගා. ඒක නම් ඇත්තාලෝ මගේ කොහෙටත් නෑ නිමාන අපේ නිමා කියලා ලස්සනයි සෙක්සි බනානා. අපේ සෙක්සි බනානා මෙයා ඉන්නේ. අම්මා වට හොඳට බැලන්ස් කරන්න පුළුවන්. ඔන්න දැන් ඉතින් අපි තුන් දෙනා අශානිලගේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. අපි බලමු එහෙ ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. අනේ මම්මගේ ලිප්ස්ටික් කලර් එකට එනවා අස්සයි කලෝ. අපි අශාලගේ ගමට යන ගමන් ඉන්නේ මොන වුණත් හැබැයි අශාලගේ ගෙවල් පැත්තට යන්න මාර ලස්සනයි. මං වගේම ලස්සන දෙන්නේ. අර ඈත ලස්සන. මං වගේම ලස්සනයි නේද අපේ ගෙවල් පැත්ත? එතනන් චුතු අපේ චිගව් ගෙවල් නේ. පැත්තත් මං වගේම ලස්සනයි නේද අපි? ඉන්නේ ආශාලගේ ගෙවල් පැත්තට යන ගිනි පෙට්ටි කෝච්චි එනකන්. සෙල්ලම් කෝච්චිය. සෙල්ලම් කෝච්චිය එනකන්. සෙල්ලම් කෝච්චි එනකන්. පාර පෙන්නන්නම්කො ආශාලගේ ගෙදරට යන සෙල්ලම් කෝච්චිය. මං ඉන්නේ ලංකාවෙත් ගමේ කෙල්ල මෙහෙත් ගමේ කෙල්ල. හරි අර ඈතින් එනවා පේන්නේ නිමාස කියන අපේ ගමට යන ගිනි පෙට්ටි කෝච්චි. ගිනි පෙට්ටි කෝච්චි එනවා. හරිම කියුට් කෝච්චිය පැත්තේ යන්නේ. අශානිවිත් අශානිගේ ට්‍රේන් එක. අශාගේ ඒරියා එකට. මේ තමයි අපේ අශාගේ ඒරියා එක. ඉතින් අශාගේ ස්ටේෂන් එක. අද අපරාධ කියන්නේ බෑ ස්ටේෂන් එකේ ඩස්බින් තියෙනවා. නිමා සමහල් වල වීඩියෝස් ගන්නවා.
ට්‍රේන් එකෙන් බැහැලා එන ගමන් අපි දොන්කියටත් පොඩ්ඩක් ආවා ගන්න දේවල් ටිකක් තිබ්බ නිසා. මෙතන මෙහෙමයි වෙලා තියෙන්නේ අපුව දාලා ඉෂා ගියා වෙන මොනවද මන් දන්නේ බයිලක් කියලා ගියා. එහෙම කරනවද මං අහන්නේ යාළුවා ගෙදරට අපුව එක්කගෙන ඇවිල්ලා මෙහෙම අපුව මග දාලා යන එක හරි බලනවා ඒකවත් කියන්න ප්‍රසිද්ධිය. අර ගතියට පේනවා. ඇයි? නෑ අර අරක මේ කැම් එකට වෙනස් වෙලා පේනවා. ඇයි ඔයත් මේ කරගෙන ඉන්නේ? ඇයි ඔය අපේ ගෙදරට ආපේ? මම නැතුව බ්ලොග් කරා මොනවද ගෙනාවේ? අනේ ඔයගොල්ලෝ තොඩම් ගත්තද? අඩෝ නගට්ස් තිබිලානේ හරිය ගෙදර. හරි ඔක තියලා යන්න. බලන්නකො බලන්න. Happy birthday Nimasha. Nima. Rete. Yande. Ini light. Hai. Right. Oke pattu karana. අශානීලා ගෙදර ඇවිත් බලනකොට ඒ දෙන්නත් ඉතින් පොඩි සර්ප්‍රයිස් එකක් ලෑස්ති කරලා තිබුණා. Happy birthday dear Nima. Happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Hari bibinda. Hari kapan? තාම ප්‍රාර්ථනාවයි. හැම ප්‍රාර්ථනාවම ඉෂ්ට වෙන්න ඕන නිමාසගේ. ජපානයේ වැඩත් එක්කම ගෙවන මේ ජීවිතේ ලස්සනම දවස් තමයි ඉතින් මේවා. මේවා තමයි අපිට කවදා හරි මතකයන් විදිහට ඉතුරු වෙන්නේ. Let's party. තාම නෑ පොඩේ. Tea times. මගේ බර්ත්ඩේ කේක් එක හැමෝම ගෙදර කන ගමන් තමයි එන්නේ. ඒක මගේ බර්ත්ඩේ කේක් එක. මගේ බර්ත්ඩේ කේක් එක. මගේ බර්ත්ඩේ කේක් එක. හරි හරි මේක මගේ බර්ත්ඩේ කේක් එක. මේක නිමාෂගේ බර්ත්ඩේ කේක් එක. මේක නිමාගේ කේක් එක. නිමාගේ කේක් එක. නිමාගේ කේක් එක. හරි. නමක් ගාගෙන බෙල්ල. නිමාස නිමා. නිකේ රාහුල් හරියට අර කාවින්දයා කියන නම එන්නේ නැහැ මගේ ආටුවට කියලා නෑ මම හිතන්නේ කාවින්ද කියලා. ඒක උඩ කව් කියලා කියද්දි අර මිනිස්සු බලන්නේ මොන කවුද? මොන කවු තමයි සෙන්සර් වුණාට මට කරන්න දැන් යාලා බලන්න වගේ ඔයාලගේ සෙන්සර් ගැන අපිට කියන්නේ. අපහසු කරනවා අපි ඔයාලගේ සෙන්සර් එක. අදාළ නෑ අපිට. ඔයාලත් කැමති නම් කව් සෙන්සර් කියලා කියන්නේ. අපි පොඩි මාකටිං පාරක් දෙමු හලෝ. ඒගොල්ලෝ ජපානයට බලන් ඉන්නවා නේද? අනිවාර්යෙන්ම කව් සෙන්සර් ගෙන් කයිග ෆොකස් කරනවා. කයිග ෆොකස් ක්ලාස් එකට ජොයින් වෙන්න. කයිග ෆොකස් ඉන්නේ. කියාගේ ස්කිල්. තියාගේව ස්කිල් ක්ලාස් එකට එකතු වෙන්න. එයාගේ YouTube channel එක අපි යටින් description එකේ දාන්න. හැබැයි ඉතින් ක්ලාස් එකට ජොයින් වුණොත් තමයි වීඩියෝ බලන්න වෙන්නේ. මේකනම් මේ දෙන්නගේ පොඩි සර්ප්‍රයිස් එකක්. මට බර්ත්ඩේ ගිෆ්ට් එකට දුන්නේ චුටි බෑග් එකකුයි රෑට අඳින නයිට් කිට් එකකුයි.
මේගොල්ලොත් ඒ කිට් එකෙන්ම කිට් දෙකක් අරගෙන මාව ඇවිල්ලා සර්ප්‍රයිස් කරා. ඇත්තටම මං හිතුවේ නෑ ඒ දෙන්නත් එකක් අරගෙන ඇති කියලා. ඇත්තටම සර්ප්‍රයිස් වුණා ඒ වෙලාවෙ නා. අපි ඉතින් අද අපි තුන්දෙනා මෙයාගේ බර්ත්ඩේ එක උපරිමම විඳින්න තමයි හිතාගෙන ඉන්නේ. බලමු ඉතින්. Happy birthday to me. Sampai. ඔන්නෝම තමයි ඉතින් එදා දවසරේ අපි ගත වුණේ. අපි බලමු හෙට මොකද වෙන්නේ කියලා. සුෂි කන්න යනවා. මෙහෙමයි අපි නිමාසගේ බර්ත්ඩේ එක දවසකින් මට වොයිස් කරන්න ඕනේ නැහැ. ඔව් එක දවසකින් මේ ගෙවලා ඔකද ඉවර කරේ නැහැ. අපි ඊළඟ දවසට නිමාසගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් දාගත්තා. මගේ බර්ත්ඩේ එක ඇවිල්ලා 29 වෙනි බර්ත්ඩේ එක ඇවිල්ලා මෙගා බර්ත්ඩේ එකක්. කෙනෙක් හිටපු නැති අපි කල්ලිය දැන් යනවා ඉතින් එළියට. අපේ නිවාසගේ බර්ත්ඩේ එකේ තීම් එක තමයි එක වගේ. ඒක තමයි මේ අපේ තීම් එක. අපි ඉතින් බලමු අපි යනවා නිවාසගේ සුෂි ආසාව ඉෂ්ට කරන්න. අනේ පිටපස්සේ ඉන්න සෙන්සර්ට ඕන වෙලා තියෙන වෙලාව රාමෙන් කන්න. එක එක ක්‍රේවිං ඔයාලා ඒක ඉෂ්ට කරනවා කියලා කොහොමද? එහෙම කරනවා. එක එක ක්‍රේවිංස් ඉතින් අපි හැම එකම ඉෂ්ට කරන්න හිතාගෙන ඔන්න ඉතින් අපි එළියට බැස්සා. මේ සෙන්සර් පේන්නේ නැහනේ. Four girls. ඒක ෂෝ කලෙක්ෂන්. ප්‍රසෙන්ස් තමයි වැඩි කරන්නේ. එදා හම්බෙච්ච තැන නම් ෂොක්. මෙදින් වරේ සුෂි කාලා බොන්ඩි ෆුල් කරේ. මේ නංගි අරන් යන්නේ මට අවසානට හම්බෙච්ච බර්ත්ඩේ ගිෆ්ට් එක හලෝ. මරන්න මම අවශ්‍යම දේවල් වලට අරන් දෙනවා කියලා. ඔන්න ඉතින් දවස් දෙකක නිවාඩුව ඉවර වෙගෙනයි යන්නේ. තව ටිකක ඉතින් කට්ටියම වෙන් වෙලා තම තමන්ගේ ගෙවල් වලට යන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් අපි යන්නයි හදන්නේ. කට්ටියම පොලිමට ආපහු ගෙවල් වලට යනවා. එහෙනම් ඉතින් ඔන්න බර්ත්ඩේ සතියම ඉවරයි දැන්. ආයෙත් back to work නේ. බර්ත්ඩේ සතිය ඉවරයි හලෝ. back to work.
guys. ඉතින් අදට vlog එක ඉවරයි හොඳේ. එහෙනම් ආයෙ අලුත් vlog එකක් අරගෙන කලවන්න. Bye. පවුලෑගෙනුත් ඈත් වෙලා මේ වගේ රටක ජීවත් වෙද්දී අපේ දුක සතුට බෙදා ගන්න මේ වගේ යාළුවෝ ටිකක් ඉන්න එක නම් ගොඩක් වටිනවා. එහෙනම් ඉතින් ඔයාලට ආයෙත් මේ වගේම ලස්සන vlog එකක් අරගෙන එන්නම්. එතකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ.